අද අපි ඉගෙන ගන්න යන්නේ Adobe Illustrator කියන software එක ගැන. මේකෙදී ඇත්තටම මම බේසික් දේවල් තමයි ඔයාලට උගන්වන්නේ සහ මම ඉගෙනගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ channel එක කරගෙන යන්නේ. මේ තියෙන Adobe Illustrator 2025 version එක. ඒතකොට මේක premium version එකක්. එතකොට ඔයාලට කවුරු හරි ඉන්නවනම් මේක බලන මේ වර්ෂන් එකක් සල්ලි දීලා ගන්න කොහොමද ඒක ගන්නවන විදිහ ඔයාලට දැනගන්න ඕන්නම් පල්ලහින් කමෙන්ට් එකක් දාන්න මගේ අයට රිප්ලයි එකක් දෙන්නම් කොහොම දෙක කරන්න කිය හරි පලවෙනියටම අපි මේ වගේ සොෆ්ට එක ඉන්ස්ට්‍රෝල් කරගත්තර පස්සේ අපිට ඕන කරන දේවල් ටික ගාන්ට හදාගන්න මේ කියන්නේ මේ වගේ අපිට මේ කන්ට්‍රෝල් කරන්න ඕන දේවල් ටිකක් තියෙන මෙතන ප්‍රොපටස් පනල්ල ඇත්තිනවා හරි එතකොට ඒ දේවල් ටික අපි කොහොමද හදාගන්න කියන එක ඉස්සල්ලම කියල දෙන්නම්ම මොකද අපිට ගොඩක් මේ ඇතුද ඕන වෙන්න දෙයක්ත්තම මේ ප්‍රොපටස් පැනල්ලෙක් කියන එක සහලය පැනල්ලෙ එතකොට අපි මොකක්කරි වැඩක් කරනවා නම් ඒක ලේස් බයි ලේස් තමයි හැදෙන් කැනෙ සාමාන්‍යෙන් පොතක පිටුවකින් පිටුවකට යන විදිහට තමා මේකෙත් සරලව වැල්ටිකවෙන් ඊට පස්සේ අපි ටූල්ස් කහිපයක් ගැනගෙන ගමු ගොඩක්ම ඕන වෙන ටූල්ස් ටික ඊට පස්සේ අපි මේ චැනල් එකෙන් ටිකින්ටික ඇඩ්වාන්ස් පීචර්ස් ගැන අපි කතා කරන මේක ඇතුළිද ඉස්සල්ල මොයාලට මෙන්න මේ වගේ ඉන්ටපේස එකක් බලාගන්න පුළුවන් ඊට පස්සේ අපිට කරන්න පුළුවන් අපිට ඕන දේවල් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුව මංවලට රෙකමන්් කරන ඔයාලා ප්‍රොපටස් පැනල් එක දාගන්න සහ ලේ පැනල් එක මේ කලර්ස් තවන කරන ආට්බුට් හරි ඒ වගේ කිහිපයක් ඔවල්ට මෙතට ඕනවේ වාලගේ වැඩ කරන විදිහත් එක්ක එක වෙනස් වෙනවා මේටික අනිවාරයෙන් ඕන කරන Adobe Illustrator එකත් එක වැඩ කරන එතකොට කාට හරි මෙතන තියෙනවන්න ප්‍රොපටස් පැනල්ල එක නෑ හරි ලේ පැනල්ල එකක් නැති හරි මොකක් හරින මෙතන වින්ඩෝවල්ට ගිහිල්ලා මෙතන තියෙනවා අපිට ඕන කරන දේවල් පැනල්ස් ඔක්කොමටි හරි එතකොට අපිට පුළුවන් ඒටික මෙතනින් කලික්කරපු හම ඒ අදාළ පැනල් එක මෙහෙම පොප් වෙලා එක ඉට අපිට පුළුවන් එක මෙන්න මේම තැනකට අරගල මෙතන පොඩි නිල් පාට වෙන එකක් තියෙන තැන මෙම අතාරයට තියෙන තෝට එක දෙන්න පලේස් මං මෙතනින් පටන් ගන්න රෙක්ටඇන්ඩල් ටූල් වාලා පුළුවන්නම් ෂෝට් කට් කීස් වලින් යන්න එක ගොඩක් ඩිසයින් කරනයගේ ටයිම් ඉතුරු කරන්න බලපාන හේතුවක් වෙනවා මොකද අපි කලික් කරන්න මවස් එක මෙහෙම අරං යන ටයිම් එකට වඩා ඉක්මං අපි ෂෝට් කට්වලින් වැඩ කරන්න මම දැන් මෙහෙම එක පාර මෙම නිකන් මවසකින් අදි හරි එහෙම ඇන්දහම මේක අපිට හරියටම ඕන කරන විදියට ගන්න මාර මංකයට සමචතුරස්්‍රයක් විදියට ගන්න මාර තරවි කරන්න මේ ශිප්ට එකත් එක්ක තමයි මෙමදී එතකොට කොච්චර මේකක් ගත්තත් එන එහෙමත් නැති නම් ශිප්ට එක ගන්න ඇතුවන පුල මෙ මේ විදිර ගන්න තෝටවල්ට පේනති මේක මැද්දෙන් පොඩි දම්පාට ඉරක්ය ඒ විදිහට හදන්නත් පුළුවන් හැබැයි වාලා හැමතිස්සම දැනගන්න ඕනේ ශිප්ට එකත් එක්ක වැඩකර ශිප්ට එකත් එක්ක මේ ටික කරගෙන යන්න එතකොට ගානට හරියටම ඒටික හැදෙන එතකොට ඒකෙන්තම් ඒ වගේ කරන්න පුල මූටූල් එක හැම එකගම එකයි ඒ කියන්නේ කෙන් තියන්නේ අපිට ඕන කරන ඔබ්ජෙක්් එකක් මූ කරන්න හරි ඒ වගේ සරලි මං මේ කරේ කන්ට්‍රෝල් ඉසඩ් එබුවේ තකොට මේක අන්ඩෝ වෙන හරි මං මේ දැන් මේ වැඩ කරන්නේ මැක් එක මැක් එකකින් වැඩ කරන්න ආසගෙනෙක් ඉන්නවන සහ දැන්ට මැක් එකකින් වැඩ කරන කවුරර ඉන්නවන එයාල දන්න මේක වින්ඩෝස් නං කන්ට්‍රෝල් මැක්වලනම් තියෙන කමාන්් තොට කමාන්්ඩ එකත් එක්ක තමයි මේටික වෙන් කන්ට්‍රෝල් ඉස ඔබන්නේ වින්ඩෝස් වල එතකොට කමාන්් ඉසට ඔබන්නේ මැක්වල් තකොට මැක්වල පොඩි වෙනසක් තියෙනවා හැබැයි හැම එකකම එහෙම නෑ පොඩි පොඩි වෙනස්කම් පැක්ටවයිති තකොට තව දෙයක් මං මේ රෙක්ටැංගල් දෙයක් ගත්තන සමම් කියන්නේ සමහර වෙලාවර්ද අපිට ඕන වෙනවා මේක තවටිය ලොක් කර මේක ඇතුළෙන් ගක්හරි සිදුරක් හදාගන්න මම මේ දැන් මෙම අයින් කරන්නේ මෙතන මේ බැක්ස්පේස් එකෙන් මෙහෙම අයින් කරනවා මේටික තව නිකම්ම අයින් වෙලා එන
ඊට පස්සේ තව දෙයක් තියෙන මෙන්න මෙතන මේ තියෙන මේ අලයින්මන්ට් මෙතන ලයින් තියෙන මෙතන ප්‍රොපර්ටිස් පැනල් එකේ ලයින් තියෙනවා මේක අපිට මෙහෙම ක්ලික් කරපුවාම ආර්ට් බෝඩ් එකේ මැද්දට ගන්න පුළුවන් හරි මැද්දට එහෙමත් නැත්නම් ආර්ට් බෝඩ් එකේ කෙළවරට උඩට යටට හරි එහෙම ගන්න පුළුවන් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ආර්ට් බෝඩ් එකේ වැඩ කරද්දී හරියටම කෙලින්ද කොහොමද කියලා හොයා ගන්නකොට හරි ඒක අලයින්මන්ට් මෙතනින් ගන්නත් පුළුවන් මෙතනින් අලයින්මන්ට් එක ගන්නත් පුළුවන් හරි ඊට පස්සේ මම මේක ඕල්ට් එක හෝල්ඩ් කරගෙන මෙහෙම පැත්තට අදිනවා හරි එතකොට ඔන්න මට රෙක්ටැන්ගල් දෙකක් ආවා ඊට පස්සේ මම මේක මෙන්න මෙහෙම මැද්දට අරන් ඊට පස්සේ මම මෙතන මේ ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එක යූස් කරලා මෙන්න මේක යූස් කරලා කීබෝඩ් එකේ ෂෝට්කට් එක A මෙන්න මෙතන තියෙන පොඩි බෝලයක් වගේ එක ඒක මම මෙහෙම ඇතුළට අදිනවා එතකොට ඔයාලට පේනවා මේ අර තිබ්බ සමචතුරස්‍රේ රවුමක් හරි මම ආයෙ කන්ට්‍රෝල් Z කරනවා එහෙම අපිට හතර පැත්තම කරගන්න ඕනේ නැත්නම් එක පැත්තක් නම් කරන්න ඕනේ මේ එක පැත්තක් මම සිලෙක්ට් කරලා අදිනවා එහෙමත් නැත්නම් මේක සිලෙක්ට් කරලා මෙතන එක shift එකත් එක ප්‍රෙස් කරගන්න ඊට පස්සේ හෝල්ඩ් එතකොට දෙපැත්තක් කියනවා හරි තමාගේ අවශ්‍යතාවය අනුව කොහොමද වෙනස් කරගන්න ඕනේ කියන එක බලන්න පුළුවන් සහ මේක ඩබල් ක්ලික් කරපුවම මෙන්න මේ වගේ තව එකක් ඕපන් මේකෙන් අපිට පුළුවන් මෙන්න මේ වගේ ඇතුළට මේ වෙන එකක් එතකොට පිට පැත්තට මේ වගේ යන එක එම තමන්ට කැමති විදිහට සහ තමන්ට ඕන කරන ඩිසයින් එක අනුව එක වෙනස් තව දෙයක් සංවාට කියලා දෙන්න සමහර වෙලාවට අපේ එක ඩිසයින් වලදී අපිට ඕන වෙනවා එක ඔබ්ජෙක්ට් ලොකු කරගන්න පොඩි කරගන්න සිදුරක් හදාගන්න වගේ දේවල් වලට මම දැන් ඔයාලට පෙන්නන්නම් පොඩි ක්‍රමයක් මම මේකෙදී එක මෙහෙම නියමිත පිළිවෙලක් තියෙනවා කියලා නැහැ වැඩ කරගෙන යන විදිහත් එක්ක තමයි මම ඔයාලට පෙන්නන්නේ එතකොට මම මේකට සුදු පාට ස්ට්‍රෝක් එකක් දාලා තියෙනවා මෙතෙන් තමයි බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් ෆෝග්‍රවුන්ඩ් කලර්ස් මාරු කරන්නේ එතකොට මේ තියෙන්නේ ෆිල් කලර් මේ තියෙන්නේ ස්ට්‍රෝක් එකේ කලර් ස්ට්‍රෝක් එක කියන්නේ මේකේ තියෙන වටේ ධාරි වගේ එකක් හරි එතකොට මෙතනින් අපිට ප්‍රොපර්ටිස් පැනල් එකේ පේනවා ස්ට්‍රෝක් එක වැඩි කරන්න පුළුවන් හරි ස්ට්‍රෝක් එක 2 3 4 5ක් දානකොට ගාලට පේනවා ඒ thickness එක වැඩි වෙනවා හරි මම මේක දැනට ස්ට්‍රෝක් එක අයින් කරගන්නවා මම අයින් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් මෙතනින් ස්ට්‍රෝක් එක බිඳුව දාගන්න බිඳුව නෙමෙයි බිඳුවට දාගන්න හරි එහෙමත් නැත්තම් අපිට පුළුවන් ෆිල් කලර් එකෙන් මෙතන අයින් කරගන්න මේ එකපාරක් මේ ස්ට්‍රෝක් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන නන් කියන එක මෙහෙම එතකොට නැති වෙලා දැන් පේන්නේ හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් කලර් එකක් දෙන්න හරි එහෙම මෙතනින් කලර් එකක් දෙන්න බැරි වුණොත් අපිට පුළුවන් මෙන්න මේක ඩබල් ක්ලික් කරලා මෙතනින් කලර් එකක් දෙන්න හරි ඔයාලා මොකක් හරි කලර් එකක් පික් කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන කලර් පික් කරගන්න ඊට පස්සේ ඒ හයිඩ්‍රෝපෝ එකේ මෙහෙම කලර් එක සිලෙක්ට් කරගන්න පුළුවන් හරි මම දැන් මෙන්න මේ දෙක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන තියෙන පාත් ෆයින්ඩර් කියලා ඔප්ෂන් එක එතන පෙන්වන්නේ නැත්නම් ආපහු පුළුවන් අපිට එතනින් පාත් ෆයින්ඩර් කියන එක ඔයාලා ඒක ක්ලික් කරලා මෙතන දාගන්න හරි මම දැන් ඒක සිලෙක්ට් කරගත්තා ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මේක මෙන්න පළවෙනි එක ඔබට එතකොට මේ දෙකම සම්පූර්ණ එක ඔබ්ජෙක්ට් එකක් විදිහට වෙනවා මේක දැන් මෙහෙම කරද්ද තේරෙන්නේ නැහැ මම ඒක මෙතනින් තියලා මේ විදිහට තියලා එනවා එතකොට මේ ඔබ්ජෙක්ට් එකම කෑලි දෙකක් නෙවෙයි එකක් වුණා හරි මම ආයි කන්ට්‍රෝල් Z කරනවා ඊටව එකක් බලන්න තව ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මෙහෙම හරි ඒක ක්ලික් කරපුවාම මැද්දේ සිදුරක් හැදෙනවා හරි ඒක මැද්දේ සිදුරක් හැදෙනවා ඒ ඔප්ෂන් අනිත් එකකින් වෙන්නේ මැද්ද එක ඉතුරු වෙලා වටේ ටික අයින් හරි ඒක මේකින් වෙන්නේ මෙන්න මෙහෙම මැද්ද ටික කැපිලා වටේ ටික ඉතුරු හරි අරකින් වෙන්නේ වටේ ටික කැපිලා මැද්ද ටික ඉතුරු වෙනවා මැද්ද ටික කැපිලා වටේ ඉතුරු වෙන එක තමයි අනිත් එකෙන් මේ හරි මේවා අපිට සමහර ඉලස්ට්‍රේටර් වලින් කරන වෙක්ටර් ඩිසයින් වලට ඕන කරන මේ වගේ රවුන්ඩ් හදනය විතරක් නෙවෙයි අපිට සමහර බෑනර්ස් හදන දේවල් වලදී
ඇප් අයිකන් සාධන වෙලාවල් වලදී එක එක තව ඩිසයින් එලිමන් සාධන වෙලාවල්දී අපිට ප්‍රයෝජනවත් මේවා හල හදාගෙන යනකොට වලට තේරෙයි කොයි විදිහටද වැඩ කරන්න ඕනේ මොන ඔප්ෂන් එකෙන්ද මම මේක හදන්න අන්දැන්ට මේ දෙකන්න කර තව දෙයක් තමයි මෙන්න මෙතන තියෙනවා රූලන් බිට් කියන එක මේකින් අපිට පුළුවන් මෙන්න මේ විදියට රූල එක දාගන්න එක මේ විදිහ හෝ අර මෙහෙම ඩ්‍රැග් රොට් කරගන්න මෙන්න මේ වගේ එකක් හරි අපිට පුළුවන් ඒක ඕන වෙලාවකදී මෙහෙම සිලෙක්ට් කරලා අයින් කරගන්න හරි මෙතනින් තියෙන ග්‍රිඩ් එක කොටු එකක් තියෙනවා ඊට පස්සේ මේකෙන් තියෙන්නේ තනි ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එකක් විදිහට මේක හැදුවා හරි මෙව එක එක ක්‍රම සහ එක එක ඔයාලට මම කියලා දෙන්නේ කොහොමද වැඩ කරන්නේ මොනාද මේකින් කරගන්න පුළුවන් කියන දේවල් ගැන හරි දැන් මම මේක තියන්න මේ තියෙන්නේ පෙන් ටූල් එක මේ බේසික් අපිට ගොඩක් ඕන වෙන දේවල් තමයි මම ඔයාලට මේ පෙන් මේ පෙන් ටූල් එකෙන් සාමාන්‍යයෙන් අපිට දේවල් අඳින්න පුළුවන් වෙක්ටර් ආර්ට් අඳිනයි ගොඩක් පෙන් ටූල් එක යූස් කරලා තමයි අඳින්නේ ඊට අමතර ක්‍රමයක් තියෙනවා ගොඩක්ම කට්ටිය යූස් කරන පෙන් ටූල් මේ පෙන් ටූල් එකෙන් සාමාන්‍ය මේ විදිහට අපිට අඳින්න පුළුවන් දැන් මේක ඔයාලට පේන්නේ මම ස්ට්‍රෝක් එක කලින් අයින් කරපු නිසා ස්ට්‍රෝක් එක මම එකක් විතර දාගෙන මෙතන ෆිල් කලර් එක බ්ලැක් දෙනවා එතකොට ඔයාලට පේනවා කොහොමද මේකෙන් මේ විදිහ විතරක් නෙමෙයි කර්ව් අඳින්න පුළුවන් මේ විදිහට හරි කීබෝඩ් එක V එක එබුවාට පස්සේ මම ආපහු එනවා move tool එකට හරි ඒකට pen tool එකෙන් ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් අඳින කරන ඒවට ඒ ටික ගන්න පුළුවන් තව දෙයක් තියෙනවා මම මේකේ මෙන්න මේ විදිහට කර්ව් එකක් ඇන්දා හරි මේකේ අපිට කර්ව් එක මෙහෙම හදන්න නැතුව මම කීබෝඩ් එකේ P අකුර බලලා pen tool එකේ shortcut එක ගන්න අපිට මේ කර්ව් එක මෙහෙම හදාගන්න නැතුව තව ක්‍රමයක් තියෙනවා හදාගන්න මෙන්න මේ විදිහට මම නිකන් ඉරක් අඳිනවා ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ තව පෙන් ටූල් එක වගේම පොඩි අමුතු අයිකන් ඒකේ පොඩි කෑල්ලක් නිකන් ඇදිලා වගේ තියෙනවා මෙන්න මේකෙන් කරන්නේ අපි කර්ව් කරගන්න ඕන එක තමයි කරන්නේ අපිට කර්ව් එක හැදෙන්න ඕන තැන මෙහෙම පොයින්ට් එකක් ක්ලික් කරනවා මේවට කියන්නේ ඇන්කර් පොයින්ට්ස් කියලා ඒ ඇන්කර් පොයින්ට් එක මෙන්න මෙහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න පුළුවන් හරි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් නෙමෙයි අපිට මේ විදිහට මූව් කරන්න පුළුවන් අපිට ඕන ප්‍රමාණයට එතකොට ඔයාලට පේනවා මේ කලින් හදපු එකයි දැන් හදපු එකේ පොඩි ස්මූත් එකේ වෙනසක් තියෙනවා මේක නිකන් අන්නැචුරල් වගේ මේක පොඩි නැචුරල් ලුක් එකක් තියෙනවා මේක නිකන් ඇත්තටම කර්ව් එකක් වෙන්න පුළුවන් විදිහක් වගේ ඔයාලට ඒක කරන්න පුළුවන් කෙලින්ම මේක අරගෙන මෙහෙම තියලා මූව් කරගෙන යන්නත් පුළුවන් එහෙමත් නැත්නම් අර වගේ පෙන් ටූල් එකෙන් ඇඳලා කර්ව් වෙන්න ඕනේ තැන් ටික විතරක් හදාගන්නත් පුළුවන් හරි මේ තියෙන ටෙක්ස්ට් ටූල් එක ගොඩාක් අපිට ටෙක්ස්ට් පාවිච්චි කරන්නේ මේකෙන් හරි එතකොට මේක රයිට් ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ එකක් තියෙනවා එතකොට ඒක තියෙන ඔබ්ජෙක්ට් එකක් ඇතුලේ ක්ලික් හදන්න හරි ඒරියා එකක ටයිප් කරන එකක් එතකොට මේක තියෙන අපිට පාත් එකක මම දෙන්නම් පාත් එකක ටයිප් කරන්න තමයි මේක තියෙන්නේ මම දැන් මෙහෙම එකක් කරලා ඒක උඩ මෙහෙම ක්ලික් කරනවා එතකොට මේ පාත් එක දිගේ මේක හැදෙනවා ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට මේක මම ඩෝ කරගන්න මේක අපිට මේ කර්ව් එකක මම දීලා බලන්න ෆිල් කලර් එක ඊට පහලට ගන්න ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට කර්ව් එක දිගේ යන්න මේ විදිහට තමයි මේක ටෙක්ස්ට් එක තියෙන්නේ මේකෙන් තියෙන්නේ පහලට ටෙක්ස්ට් එක ඩිසයින් කරන විදිහ අනුව ඒ ටික වෙනස් හරි ඔය වගේ මේ ටික බේසික් දේවල් ටිකක් අපි මේ වීඩියෝ එකට වැටෙන කමෙන්ට්ස් අනුව අපි ඉස්සරහට යන විදිහ බලලා අපි ඒ ටික කරගෙන යමු මේ තියෙන රෙක්ටැන්ගල් ටූල් එක හරි එතකොට මේකේ තව තියෙනවා මේක රයිට් ක්ලික් කරපුවාට පස්සේ මෙන්න මේ වගේ ටූල්ස් කීපයක් තියෙන ඉලිප්ස් ටූල් එක හරි පොලිගන් එතකොට ස්ටාර් එක ඕන කරන විදිහට තියෙනවා එතකොට මේ පොලිගන් එකේ අපිට ඕන කරන්නේ
සයිසස් හදාගන්න සහ පේසස් ගාන වැඩි කරගන්න පුළුවන්. මම එක පාරක් මෙම කලික් කරට පස මගින් අහනම් සයිස් කියක් ඕන. මම දැ මේක සයිඩ් 6ක් මට ඔන්න මෙතන්න සයිඩ් 10ක් දෙන්න. හරිතකට සයිඩ් 10 එකක් මේක සයිට් 3කට දුන්න එන්න මෙන්න මේ ත්‍රිකෝණයක් හදාගන්න උන්න මේ විදිහට සයිස් 3ක් දාලා ෆේස් 3ක් දාලා ගන්න පුළුවන්. ඒකට මේ ස්ටාර් එකෙත් ඒ විදිහට ස්ටාර් එකේ තන කොච්චර ප්‍රමාණයක් වුණා. මෙතන 20ක් දීලා මෙහෙම ක්ලික්. එතකොට මේක මෙන්න මේ වගේ එකක් වෙනවා. හරි. මේ ඉලස්ට්‍රේටර් අලුත් version වල වැඩ කරන එකේ වාසියක් තමයි ගොඩක් features අලුත් වෙලා තියෙනවා. හැබැයි කම්පියුටර් එකේ තියෙන components එහා සමානව ටිකක් අප්ඩේට් වෙලා තියෙනවා. දැන් මේ මං වැඩ කරන මැෂින් එකේ 32 වලට මම RAM අප්ඩේට් කරලා තියෙනවා. සහ වැඩ කරන්න පුළුවන් විදිහ හොඳ graphic card එකක් තියෙනවා. හරි. එතකොට ඔයාලා වැඩ කරන මැෂින් එකේ හෝ ලැප් එකේ හෝ මම දන්න ගොඩක් අය වැඩ කරන්නේ බහුතරයක් වැඩ කරන්නේ ලැප්ටොප් වලින් ෆ්‍රීලාන්සර්ස්ලා ගොඩක් ඉන්නවා. එයාලා වැඩ කරන්නේ ගොඩක් ලැප්ටොප් වලින් බහුතරයක් අය ඒ වැඩ කරන අයට සාමාන්‍යයෙන් ලැප් එකක පර්ෆෝමන්ස් අතින් බැලුවාම සාමාන්‍යයෙන් ග්‍රැෆික් වැඩවලට එන්න ඒවා අඩුයි මම දන්න තරමින්. අපි කරන්නේ සම ලැප් අරගෙන ඒවා අප්ඩේට් කරගන්න අපිට ඕන. කොහොම නමුත් සමහර දේවල් තියෙනවා අපි ඒවා අප්ඩේට් කරගන්න ඕනේ RAM එක වගේ. එතකොට තමයි ස්මූත්ලි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියන්නේ ස්මූත්ලි වැඩ කරන්න පුළුවන් මැෂින් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි වැඩ කරන්න ආසයිද සහ අපි කරන වැඩේ ලේසි වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. හරි. මම මේ ටික දැනට මම මේ කියන දේවල් වලින් මොනවම හරි දෙයක් වලට ප්‍රශ්නයක් තියෙන දෙයක් තියෙනවා නම් මට ඒක කමෙන්ට් එකකින් දාන්න. සහ මේ වීඩියෝ එකේ ඔඩියෝ එක ගැන පොඩි ක්වොලිටි පොඩි අඩුවක් වගේ දැනේ. ඒක මම ඉස්සරහට වීඩියෝ වලදී ඒක කවර් කරගන්නවා. මේ තියෙන බ්‍රෂ් සාමාන්‍ය බ්‍රෂ් එකක් අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට අදින්න. මේකේ මෙහෙම ඇඳහම ඔයාලට පේනවා ඇති. මේකේ මෙහෙම දැන් කැඩි වගේ ගියාට මම මේක ඇඳලා ඉවරනාට පස්සේ මේක ස්මූත් වෙනවා අන්තිමට. හරි. එහෙම දැන් ගියාට අන්තිමට ස්මූත්. මේ කර්ව්ස් ස්මූත් වෙනවා. මම කියේ වෙක්ටර් ආර්ට් අඳින අය තව එක ක්‍රමයක් තියෙනවා කියලා යන්නේ. ඒ මෙන්න මේ බ්‍රෂ් එකෙන් තමයි අඳින්නේ. හැබැයි මේ බ්‍රෂ් එකෙන් ඇඳලා මේක අන්තිමේදී තව ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකට කලර්ස් ඇඩ් කරන්න කොහොමද කියන එක කියන්නේ. අපි ඒවා ඉස්සරහට එකින් එක ඉගෙනගමු. දැන් අද අපි මේ ටියුටෝරියල් එකෙන් යන්නේ මේ ටූල්ස් කිහිපයක් ගැන විතරයි. මේකෙන් අපිට ලැබෙන කමෙන්ට්ස් අනුව අපි ඉස්සරහට වැඩ ටික කරමු. එක එක්කෙනාට තියෙනවා නම් අපි ඊළඟ වීඩියෝ එක මේවා එකක් කරමු. ඊළඟ වීඩියෝ එක මේවා එකක් කරමු. ලෝගෝ එකක් හදන විදිය කොහොමද අපි කලර්ස් පික් කරගන්නේ, කොහොමද කලර් රේන්ජ් එකක් හදාගන්නේ වගේ එකක් කාට හරි දැනගන්න ඕන. ඒ වගේ එකක් අපි කරමු කියලා හිතනවා නම් කමෙන්ට් කරන්න. මම ඊළඟට ඒ වගේ සම්බන්ධ වීඩියෝස් ටිකක් දාන්න. හරි. එතකොට මේ තියෙන්නේ ඩෝන ෂේප් එක හදාගන්න පුළුවන්. හරි. ඔයාලට අඳින්න තියෙන්නේ. එතකොට ඒක ස්මූත්ලි ඇඳෙනවා. හරි. මම මේ විදිහට හරි. මේවා සරල එකක්. හරි. එතකොට අපිට ඕන කරන ෂේප් එක එකෙන් ඇඳ ගන්න පුළුවන්. හරි. මම මේකෙන් කරගන්න ඊලිප්ස් එක. මේ තියෙන ඉරේස් ටූල් එක අපිට මේක ඉරේස් කරන්න. හරි. මේ විදිහට ඒක ඉරේස් කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ඉරේසර් එකක්. හරි අපි අඳින කරන එකක්. මේ විදිහට මකා ගන්න පුළුවන් ඕන කරන විදිහට. හැබැයි සාමාන්‍ය ෆොටෝෂොප් එකක බ්‍රෂ් එකකින් කරනවා වගේ නෙමෙයි මේක ඇතුලේ බ්‍රෂ් එකකින් යනවා. මේක ඇතුලේ තියෙන්නේ අපේ ඩොට්ස් තියෙන්නේ. ඉලස්ට්‍රේටර් වල වැඩ කරනවා කියන්නේ ඒකේ තියෙන ඩොට්ස්. ඒ කියන්නේ ඒකේ පික්සල් තියෙනවා. හරි. එතකොට මේකේ තියෙන ඩොට්ස්. ෆොටෝෂොප් වල තමයි පික්සල්. හරි. එතකොට මේ ඩොට්ස් වලින් තමයි අපි වැඩ දික්කන්නේ. එතකොට මේ මැකෙනවා නම් මැකෙන්නේ ඩොට්ස්. එතකොට ෆොටෝෂොප් වලදී පික්සල් වලින් තමයි මැකෙන්නේ. එතකොට ඒවා තමයි අර කොටු වෙලා එහෙම යන්නේ. හරි. ඒ දෙකේ වෙනසක් තියෙනවා ඉරේසර් එකේ. හරි. ඊට පස්සේ තවත් මෙන්න තියෙන පොඩි වැදගත් සහ පොඩි ලස්සනකට අපිට ආර්ට් වර්ක් එකක් හදනකොට ඒ ලස්සන කරගන්න වගේ පොඩි දේවල් ටිකක් හදාගන්න පුළුවන් එකක් තියෙනවා.
මංවලට මෙන්න මේ විදියට පොඩි එකක් හදලා පෙන්වන්න. එතකොට ඔයාලට ඒක ගැන අවබෝධයක් කියන මොකක් දේග මෙන්න මෙහෙම හදාගන්න මේක හදාගන්න. ඔයාලට මේක රොටේට් වෙන ගාන බලාගන්න ඕන්න ප්‍රොපර්ටීස් වල තියෙන මෙන්න මෙතන අපිට ඕන ගානට හදාගන්න පුළුවන් 30 60 එහෙම තියෙන. මොකද මේක 45ට තියාගෙන මම මේකෙන් කොපියක් මෙන්න මෙතෙන්ට ගන්න තොර ඒ දෙක සිලෙක්ට් කරලා ඊට පස්සේ මම මේ දෙක මෙහෙම සිලෙක්ට් කරගෙන මෙතන ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා මේක ගෲප් කරගන්න. එහෙම නැත්නම් control G command G ඔබලා මේකේ ගෲප් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක රොටේට් කරගන්න මෙන්න මේකේ. හරි. මම මේක මෙන්න මෙහෙම මෙතන මැද ඇන්කර් පොයින්ට් එකෙන් මෙහෙම එකපාරක් තියෙනවා. ඊට පස්සේ හෝල්ඩ් එක හෝල්ඩ් කරගෙන මෙන්න මෙහෙම එකපාරක් අපිට ඕන ප්‍රමාණයට ගන්න. හරි. ඊට පස්සේ control D press කරගන්න. හරි. එහෙමත් නැත්නම් command D. එතකොට මෙන්න මේ වගේ අපිට මලක් හදාගන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා මෙන්න මේවා එක අපිට හදාගන්න ඕනේ. මට ඕනේ ඉර වගේ එකක් හදාගන්න. සමහර දැකලා ඇති අවුරුදු කාලේට හදන ඒවා තියෙනවා. සාමාන්‍ය හැඩ වගේ ඉල්ලයි වගේ දේවල්. ඒතර අපිට පුළුවන් මෙන්න මේ ටූල් එකකින් අපිට එක කෑල්ලක් හදාගෙන ඒක හදාගන්න. දැන් මේක එකක් ක්ලික් කරපුවාම මේක කෑලි ගලවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම ආර්ට් වර්ක් එකක් හදනකොට හරි කරදරයි. මේකක කලර් එක වෙනස් කරන්නොත් එහෙම ඒක ඇත්තටම සෑහෙන කරදරයක් වෙනවා. මොකද එකකින් සිලෙක්ට් කරගන්න ඕනේ. මම මේක වලට තව ක්‍රමයක් පෙන්නන්නම්. මම දැන් මේක ගෲප් කරගෙන එක ආපහු අන්ඩෝ කරගත්තා. මම ආයෙ මේක control G ඔයාලා මේක ගෲප් කරගන්න. හරි. මේක ලේසි ක්‍රමයක්. මේකෙන් ඇත්තටම වෙන්නේ මේ ආර්ට් එක ක්ලෝන් එකක් කරගන්න එක තමයි වෙන්නේ. එතකොට අපි මේ එකක කලර් එක සිලෙක්ට් කරත් අනිත් ඔක්කොම සිලෙක්ට් කරනවා. මම ඒක පෙන්නනවා. මේක මම සිලෙක්ට් කළා. properties panel එකේ තියෙන මෙතන fx කියලා. ඒක ප්‍රෙස් කළා. මෙන්න මෙතන තියෙන distort and transform කියලා. ඒකේ තියෙනවා transform. මම ඒක ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ වගේ පොඩි පැනල් එකක් ඕපන් වෙනවා. ඒකේ මෙන්න මේ වගේ තියෙනවා ඇන්ගල් එක මේ ටික දැනට ඕනේ නැහැ. හරි. මේකෙන් අහලට ඇන්ගල් එක කොච්චරද? මම කලින් දැම්මේ 45යි. එතකොට මෙතන අහන කොපීස් කීයක් ඕනද? මම මෙහෙම කොපි කියන එක වැඩි කරනවා. හැබැයි එහෙම වැඩි කරන්න කලින් ඔයාලා මෙතන ප්‍රිවිව් කියන එක ඔන් කරගෙන කියලා බලන්න. ඊට පස්සේ මම මෙහෙම කොපි ගන්න මෙන්න මෙහෙම වැඩි කරනවා. හරි. ඒකට කොපි තුනක් තමයි දාන්නේ. මේක අපිට මම මෙතනට දාන්න 30ක්. ඒක වලට වෙන්නේ 30කින් කොහොමද මේ වෙන්නේ? ඊට පස්සේ මම ඕකේ. දැන් මේකේ තියෙන්නේ එකයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරි. මේක ක්ලෝන් වෙනවා කියන්නේ. ඒතකොට අපිට කලින් තිබ්බ ක්‍රමේ නම් මේ ඔක්කොම සිලෙක්ට් කරලා කලර්ස් සෙට් කරන්න. මම දැන් කරන්නේ මේකේ කලර් එක විතරක් වෙනස් කරනවා. ඒකට බලන්න අනිත් ඔක්කොම කලර් එක වෙනස් වෙනවා. කලින් එකේ උනේ මේ ඔක්කොම කලර් සිලෙක්ට් වෙනවා. ඔක්කොම එකින් එක සිලෙක්ට් කරනවා. දැන් මේකේ තියෙන්නේ කලර්ස් ඔක්කොම එකපාර සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා මෙහෙම හෑන්ඩ් ටූල් එක ගන්න. ඒකෙන් ආඩ් බෝඩ් එක මූව් කරන්න පුළුවන් අපිට ඕන පැත්තට. ඒකත් නෙමෙයි. දැන් ගොඩක් අය ප්‍රශ්නයක් ඇති මෙන්න මේ වගේ එකක් මගේ නැහැ නේ. මේක එන්නේ Photoshop latest version වලට මම ඒක විදිහට 24 2024 එකේ තියෙනවා. ඒතකොට මේ 2025 version එක මේකේ ගොඩාක් දේවල් අප්ඩේට් වෙලා තියෙනවා. ජෙනරේට් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි ඒවත් ගැන ඉස්සරහට කතා කරමු. මම දැන්ම ජෙනරේට් කරන ඒවා ගැන කතා කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ තවත් අපිට පොඩි දේවල් වලදී වැදගත් වෙන දේ මම මෙහෙම කීබෝඩ් එකේ M එක ප්‍රෙස් කරලා මෙහෙම shift එකත් එක්ක මේක ඇදලා මම මේ වගේම තව එකක් දැන් අපිට ඕන වෙනවා මෙන්න මේ ටික ගානට කපාගන්න. එතකොට අපිට මෙන්න මේක එවුවාම
අපිට ඕන කරනවා කැපිලා එන්න නැතින්න. එහෙම මැසේජස් එන්න පුළුවන් මේක හරියනවා හරියට ගන්න බෑ. ඒකට අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා shape builder tool කියලා. අපිට tool එකෙන් අපිට මෙන්න මේ අරන් ගිහම වලට නිකන් අදාළු පාට වෙලා ඒ කැලේ පෙන්නන වෙනවා. ඊට පස්සේ මම මේ කැලේ මේකේ ඒකට මේකේ මේ කැලේ මේ කැලේ දැන් අර මේ මෙතන තියෙන එකෙන් අපිට ඒක හරියට කරගන්න බැහැ. හරි. කොහොමයි කරන්නේ? හරි. එතකොට මෙතන තියෙන එක අපිට හරියට මොක් කරගන්න බැහැ. මොකද ඔබ්ජෙක්ට් ගොඩක් එනකොට ඒක අපිට කරගන්න අමාරුයි. හරි. මෙන්න මේක තියෙන කලර් පික් කරගන්න. අපිට ඕන කලර් එක පික් කරගන්න තමයි ඒකේ තියෙන්නේ. මම වලට ලේසි කලර් පැටර්න් එකක් හදාගන්න විදිහක් මම දැන් කියලා දෙන්න. මෙහෙම රෙක්ටැන්ගල් දෙකක් අරගෙන මම එකක් මෙන්න මෙහෙම යටින් තියනවා. මේකේ මම මේ දෙකේම මේ ස්ට්‍රෝක් එක අයින් කරගන්නවා. ස්ට්‍රෝක් එක මම මෙතනින් අයින් කරගන්නවා. එතකොට මෙන්න මෙතන තියෙන ස්විච් එකෙන් කලර් එකක් දාගන්නවා රතු එක. ඊට පස්සේ මෙතන පල්ලෙහාට දාගන්න කහ පාට. දැන් කාට හරි ඕන නම් මේ කලර් දෙක මික්ස් වෙනකොට කොයි විදිහටද බලාගන්නේ කියන කලර් පැටර්න් එකක් විදිහට හදාගන්න ඕන නම් කරන් තියෙන්නේ මෙහෙම. මේක සිලෙක්ට් කරලා shift එකත් එක මේක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ blend tool එක. හරි. මේ blend tool එක මෙහෙම ක්ලික් කරලා මෙහෙම අරගත්තා පස්සේ දැන් මුකුත් මෙහෙම වෙන්නේ නැහැ. එකපාරක් රතු පාටයකට ක්ලික් කරනවා. ඊට පස්සේ අරන් ගිහලා කහ පාටයකට ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ වගේ පොඩි gradient pipe එකේ කලර් එකක් හැදෙනවා. හැබැයි අපිට මේක කලර් එක කොයි තැනකින්වත් පික් කරගන්න බෑ. හරි. මේව මේ විදිහට කලර් එක පික් කරගත්තට මෙහෙම කලර් එක පික් කරගත්තා. ඒක අපිට ඕන කරන විදිහෙන් වෙන්නේ නැහැ. එතකොට අපිට කරන්නේ ආයෙ පෙන්න. මේ කලර් එක ඕන කරන විදිහට වෙන්නේ මේ. හරි. මේ විදිහට තමයි අපිට බලන්න. හරි. මේ විදිහට තමයි එන්නේ. හැබැයි අපිට ඕන කරන්නේ මේක අර වගේම කෑලි කෑලි වලට ගලවලා. එහෙම නාම ආපහු මේක සිලෙක්ට් කරලා මේ blend tool එක උඩ දෙපාරක් ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ වගේ blend option කියලා එකක් තියෙනවා. ඒකේ අපි පල්ලෙහාට දාලා මෙන්න මේක steps ගන්න වැඩි කරනවා. දැන් මෙතන step 136ක් තියෙනවා. මම මේක step මට මේක වෙන් කරගන්න ඕන කෑලි 6කට. ඒකට මේක ඕකේ දුන්නාම මෙන්න මට ඒක කෑලි 6කට ඇවිල්ලා. ඊට පස්සේ ඔයාලා කරන්නේ මේක සිලෙක්ට් කරලා ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා මෙන්න මේක expand කියන එක ඔබන්න. හරි. වගේ මේ වගේ පොඩි මැසේජ් එකක් එනවා. ඒක ඕකේ දෙන්න. ඊට පස්සේ ඒ කැලේ ටික වෙනම ඇවිල්ලා තියෙනවා. ඒත් මේ ටික එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා කරන්නේ ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා මේක අන්ගෲප් කරගන්න. හරි. එතකොට මෙන්න මේ කැලේ ටික වෙනම ඇවිල්ලා තියෙනවා. ගොඩක් දැකලා ඇති pages වල තියෙන color codes මේ විදිහට එකට හදලා තියෙනවා. ඒකට ඔයාලත් ඒ වගේ මොකක් හරි project එකක් හදලා ඉවරලා client brief එකේ තියෙන විදිහට හදලා ඔයාලා ලස්සනට මේක deliver කරනකොට ඔයාලට පුළුවන් පොඩි අර පොඩි brand proposal එකක් වගේ දෙන්න. ඔයා ගත්තේ මෙන්න මේ වගේ දේවල්. එතකොට තෝරගත්ත කලර්ස් මේ වගේ මෙන්න මේ විදිහට කලර් පැලට් එක හැදුවේ කියලා ඔයාලට පෙන්නන්න. එතකොට client ගේ පැත්තෙන් ඔයාලට හොඳ review එකක් වගේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. සහායයෙන් තව දිගට වැඩ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට එයාට තේරුම් ගෙන ඔයා යම් කිසි දෙයක් දන්න ඔයා ප්‍රොෆෙෂනල් වැඩ කරන කෙනෙක්. මේ ටිකත් මම මෙහෙම අයින් කරගන්න. ඊට පස්සේ hand tool එක අපි ගෙනවා. දැන් තව මේ ඉලස්ට්‍රේටර් වල අලුත් ෆීචර් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ගොඩක් ඕන වෙනවා මොකක් හරි අපි ඩිසයින් එකක් හදනකොට මේක ගොඩක්ම වැදගත් වෙනවා පැකේජ් ඩිසයින් වගේ කරනකොට. එතකොට මම මේකේ මේක නම් අරන් තියෙන්නේ පික්සල් අරන් තියෙන්නේ. මම අලුත් ආර්ට්බෝඩ් එකක් හදලා පෙන්නන්නම්. පික්සල් නැතිව සෙන්ටිමීටර්ස් වලින් සෙන්ටිමීටර් මම ගන්නවා 50 වගේ
තුර මේ තින් සෙන්ටිමීටර් 50 බොක්ස් අන්දයාපහු මේ වගේ කලයක කරගන්න එතකොට මේකේදී මේක ඕල්ට එක ප්‍රෙස් කරගන්න තම මෙහමද එතකොට දෙපැත්තම එක හා සමානව හැද ඕල්ට එක ප්‍රෙස් ඕල්ට එක ශිප් එක ප්‍රෙස් කරගත් එක එකම පාත්ත කියන් දෙනවා වෙනසන්න මම දැම් මේක මෙන්න මේ විදියට කොටිගේ එක ඔබ්ජෙක්ටක් කරගන්න ලයින්මට මේක පල්ලට ගාන්ටට හදා පැකේජ් ඩිසයින් වගේ කරන කෙනෙක්ට මේ වගේ දෙයක් වැදගත්තෙන් මම මේක සයිසස් අපිට ඕන නට මේක කල මෙන්න මෙතන තියෙනවා පොඩි ඩයිම ටූල්ල එකකින් ඩයිමේෂන් මේ වල්ට පේන මේක රිවීබෙන කියීම තියන්නේ බොක්ස එකක තියෙන මේම එකක් කියන කට පැකේජ්ජගේ පතොරම කියලා කියන්න ගැන පැකේජ දිගෑරි හම එක තියෙන විදි පැකෙජ් ඩිසයින් කරන දන්න මේක කොමද හැඩේ මම දැන් මෙන්න මෙහෙම මේක සයිසක මැනගන්තවය මෙන්න වෙද ඇංක පොයින්ට එකු දෙක පාර කලික් කරන්න අනිත් එක ගාවත් එක පාර කලික් කලික්කරට පසුවල්ට පේනවා සෙන්ටිමීටර 7.6 කියලා විල හැබැයි යෝක අපි ඔහොම අතයික මෙහෙම මංචුට්ට මෙහම උඩට ගෙනන්න අත තෝට අන්නේ සයිසක ඇවිල්ලදී මෙතන තව කෙනෙක්ට ඔන්නම් මෙතෙන්ට ගන්න බයනතු ගන්න බල එතකොට අර දෙක සෙන්ට වෙලා පොඩි ලයින් එකින් පෙන්න්නන වෙනවා හරි මේකේ තියෙනවන එහෙම නිදම්ම සෙන්ට කොච්චරත් තියන් කියල බලාගන්න මේක ගොඩක් වැදගත්වෙනවා ඒ වගේ අයට එතකොට මේක ඔයා එඩික් කරගන්න ඕන්නම් කලයක මාරු කරගන්න මෙන මෙතින් තින ඔප්ෂන්ටික මොනාද කලර්ස් පෙන්න්න වැඩි කරගන්න කියන කොහොමද හදාගන්න කිය මේ වගේ දෙවල් ගොඩක් වැදගත්තිනවා පැකේජ් ඩිසයින් හා සම්බන්ධ වැඩ කරන එත මෙතන තවත් තින මේ ආට් බෝඩ් මෙතින ආට් බෝඩ් එක එතකට අපිට මේ ආට් බෝඩ් ගෙඩික් කරන්න ඒටෝල්ල අපි මේම හදාග ඒවගේම අපිට තව ආට් බෝඩ් එකක් ගන්න ඕන්න මවල් කිව්වා මෙතනින් ගන්න ආට් බෝඩ් කිය මේකෙන් පුළුවන් අපිට තව ආට්කෝඩ්ඩය වාර කලික් කර තවාර්කෝඩයක් ගන්න පිට මේ වගේ අත්බොඩ් ගොඩක් මෙම ගන්න පුළුව ඒවාලගේ ඩිසයින් එක මත තමයික තියන්නේ කොච්චර ආටෝට් මානයක් කො තවත් මේ තින් හැන්ටූල්ලක හැන්ටූල්ල ගෙන්න්න ස්පේස් එක කලික් කරගත් ස්පේස් බාර කලික් කරන හෙමෝ කරතින ආත්ම තමතර මෙතන සූම් කරන්න මේක මෙම නිකං ඉස්සරහට තල්ලු කරපු හමවසකින් සූම් වෙනවා පිටිපස්සට කරපුහම සූම අවට් තව අදුත් ටූල්ල ගැනමත් මේක ගොඩක්ම අයිකන්ස් හදදානකොට තමයි ඕන වෙන්නේ ගැන කරි පෝස්ට් එකකට හබී කරේ වගේ සම්බන්ධ දෙක අන්න මෙතන රයිට්ලික් කරලා ලික්ස් ටූල්ල කරන්න ශිප්ට එකත් එක් ඉන්න මේ විදියට රවුමක් හදාග හදාගන්න තව එහෙම විජාද ඉගෙන ගත්ත දෙන්නේ මෙම ලයින්නයක් කරගන්න එක කලයක මාරු කරගන්න ෆි ස්ට්‍රෝක්වල්ට පස්සේ එක ලයින් කරගන්න එතන මෙන්න මේ අපි කර්වි හදාගත්ත එක මෙන්න මේ විදියට මේක කර්බ් එක පොඩ්ඩක් හදාග පස්සේ මම මේක පොඩ්ඩක් මේ කෑලි දෙකක් මේ පැත්තට අරගන්නවා පස්සේ මම මෙන්න මේ දෙක ශිෆ්ට් එකත් එක්ක ඔය ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පොඩි ටූල් එකක් ඒක ක්ලික් කරලා ඒකට ක්ලික් කරාට පස්සේ සිලෙක්ට් වෙලා තියෙන ඒවා ටික මෙන්න මේ විදිහට පොඩි බොක්ස් එකක් අතර පේනවා ඊට පස්සේ මෙන්න මේ පාත් එක තියෙන මම මේ පාත් එකට මෙහෙම ක්ලික් කරනවා ඒක පොඩි රෝස පාටකට වගේ පේනවා මම එකපාරක් මෙහෙම ක්ලික් කරනවා එතකොට මේ ඔක්කොම මේ පාත් එකට එනවා ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන ඔබ්ජෙක්ට් එක අපිට පුළුවන් ඒක
එහට මට මූ කරන්න කොච්චර දුරකින්න තියෙන කොච්චර ප්‍රමාණ තුරවාට තේරන මේක මොකද කරන්න හරි මම දැන් මේක මේ පාච්චි කරේ රවමක් එහෙම කරන්න වුණට සමහරු කරන ඩිසයින් එක වෙනස් හරි ඒකන්ද මේ අපි මේක මම මේකටමයි කියලා කියන්න බෑ කෙනෙක්ට මේක ඩිසයින් එකට හදාගන්න තව කෙනෙක්ට මේක වෙනස්ම දේකට මට ඒක කියන්න බැහැ මේක ඔයා පාවිච්චි කරන්නන මේකට එහෙම නියමයක් අපි මේ ඉගෙන ටූල්වලින් අපිට ඕන දෙයක් කරන්න පුළුව මේ අද ඉගෙන ගත දේවලින් මිරවුම් වලින් මේවා කරා වගේ සමහරගෙන්ට එක ඊටට වෙනස් දේකට වෙන්න බලු එක කෙනෙක් ඩිසයින් මත වෙනස් එතකොට අද අපිගෙන ගත්ත මේ වගේ පොඩි වැඩ ටික අපි ඉස්තරහට බලමු කොයි විදිර ලෝග එකක් හදන්නේ ලෝග එකක් හදන්න ක්‍රම මොනවද ඒකට පාවිච්චි කරන්න ඕනේ මෙටඩ්ස් මොනවද ට මොනාද ට්‍රික්ස් මොන හද පාවිච්චි කරන්න පුළුවන් සහ ලෝක ස්ටන්ඩඩ් විදියට කොහොමද ඒ වගේ හදනය මොනාද පාවිච්චි කරන ට්‍රික්ස් සහ ගයිඩ් ලයින්ස් මොනවද කොට කොහොමද මේක හදන්නේ තකොට අපි මේක ප්‍රින්ට් කරනකොට කොයි විදිහද ප්‍රින්ට් කරන්න අපි ප්‍රින්ට් කරනවන කලරේංචික මොනවගෙදදාගන්න කොට එක අපි දිලිව කරනවන කොට සෝෂල් මීඩියවල අප්ලෝඩ් කරනට කල සදන්න වගේ දේවල් මං කියල දෙන්න ඉස්සරහට බුද ගොඩාක් අය කල පෝමෙන්ට් ගැන හිතන්නේ ඒ ඔක්කොම විදිහට හදලා ලයින්ලට දෙනවා එතකොට සමහරලා ප්‍රින්ට් කරනට මට පෞද්ගලිකව එම ලැබිල දෙන සමහරු හදවාට කාපෝ හදාගන්න සමහර කලසේ වහරි නැහැ කියල කම්පලේන් ගයිල දීන කිනා දේවල් වලින් අරතකොට එයාලට අවබෝධයකුත් නෑ මොනවගේ දේවල්ලට මේක යස් කරන්න තොට මේ ප්‍රින්ට් කරනකොට කොයි පැත්තින්න ප්‍රින්ට් කරන්න ඕනේ එතකොට ඒක මොනාද වෙනස් කරන්න ඕන කලස් මොනාද කලස් වලින් අපි දෙන්න ඕනේ කොයි තරන් රසුලේෂන් නැතියන්න ඕනෙද ඒවගේ දෙවල් මං ඉස්තරහට මේකින් කියල දෙනවා මේ මගේ චැනල්ල ඇත්ත එකතු තුලායින්න මං මේ වගේ ගොඩක් රිප්ටිසයින් ආසාම්මත් දේවල් මම ගේන බලාපොරොත්තු වෙන මම මේ channel එක 2020 පටන් ගත්තේ මගේ এඩියුකේෂන් එකත් එක්ක මම මේක පොඩ්ඩක් හෝල්ඩ් කරලා තිබ්බා ඊට පස්සේ මම දැන් මගේ graphic designing degree complete කරලා මගේ HND එක complete කරලා මම දැන් මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ channel එක කරගෙන ගියේ ඒ දවස්වල ඉඳන් මගේ එහෙම බලාපොරොත්තු තිබ්බේ එතකොට මම දැන් මම සෑහෙන තැනක ඉන්නවා එතකොට මම කැමතියි මගේ දේවල් බෙදා ගන්න මම දන්න ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නවා මේ YouTube වලින් මේ වගේ දේවල් ඉගෙන ගන්න මමත් පෞද්ගලිකව මුල් කාලේ මට ආසාවක් ඇතිුනේ මේ වගේ YouTube එකේ දේවල් බලලා ඒක ප්‍රැක්ටිස් කරන්න දිබාසාවක් ඒකවල මම ඒක තමයි මම දැන් මේ කරන්නේ දැන් මට ආසයි ඒ දේ මම දන්න දේවල් අනිත් කියලා දෙන්න එතකොට හරි අපි අද මේ ටික ඉගෙන ගත්තා අපි ඉස්සරහට තවත් දේවල් ගැන කතා කරමු කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අද කරපු එක ගැන හරි තව හරි අමතර දෙයක් දැනගන්න කමෙන්ට් කරන්න සහ මේකේ ඔයාලට තේරුම් දෙයක් තිබුණ එකක් දාන්න ඊළඟට කරන්න වීඩියෝ එකක් ගැන මොකක් හරි ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ඒකත් දාන්න දිගටම මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න මම ගොඩක් දේවල් මේකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා අදට මේ වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා මගේ channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න අපි දිගටම මේ ඩිසයින් හා සම්බන්ධ දේවල් අපි දිගටම කරගෙන යන්න දැන් ගොඩක් AI features ඇවිල්ලා තිනවා AI generate කරනවා තියෙනවා ඒතර මේ වගේ අලුත් ටෙක්නොලොජිස් අපි පාවිච්චි කරන්නේ කොහොමද අපේ ඩිසයින් වලට කියන එක ගැන මම ඔයාලට කියලා දෙනවා එහෙනම් වීඩියෝ එක බැලුවට thank you දිගටම මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න